ඔබ මේ වීඩියෝ එක ස්කිප් කරන්න කලින් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයාටත් ඔයා ඇල්ෆා නැත්නම් සිග්මා කෙනෙක් කියලා හිතනවද? හැබැයි ඔයාගේ පෞරුෂ වර්ගය ඔයාට නොදැනුවත්වම ඔයාව විනාශ කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ අඳුරු පැත්ත මොකක්ද කියන එක හරියටම. අද වෙනකොට සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ ඇල්ෆා මේල් සිග්මා මේල් කියන වචනය භාවිතා කරනවා. මේ පෞරුෂ වර්ග සමහර වෙලාවට අපිට ආත්ම විශ්වාසය දෙනවා වගේම ඊට අමතරව මේ හැම වර්ගයක්ම ඔයාගේ ජීවිතයට හානි කරන අඳුරු පැත්තකුත් එකතු කරනවා. අද අපි මයින්ඩ් කෝඩෙක්ස් සරහා ගෙනාවේ කවුරුත් කතා නොකරන ඒ අඳුරු පැත්ත ගැන. ඇල්ෆා මේල් වර්ගය. ඇල්ෆා කියලා කියන්නේ නායකයෙක් වගේ පෙනෙන, තීරණ ගන්න පුළුවන්, ආත්ම විශ්වාසයෙන් කතා කරන පුද්ගල පිරිසක්. නමුත් ඇල්ෆා කෙනෙකුට තියෙන අඳුරු පැත්ත තමයි Taman හරි කියලා විතරක් හිතන නිසාම වෙනත් අයගේ අදහස් ගැන ඔවුන් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ ඔවුන්ගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී වැරදි තීරණ ගන්න හේතුවක් වෙනවා. ඒ වගේම සම්බන්ධතාවලදී අනිත් පාර්ශවය හිර කරලා ඔවුන්ව පාලනය කරන්න උත්සාහ කරන නිසාම සම්බන්ධතාවයක් දිගු කාලයක් පවත්වාගෙන යන්න ඔවුන් අසමත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි Taman විතරක් හරි කියන මතය දැරීම. ඉතින් ඔයත් ඇල්ෆා කියලා හිතනවා නම් ඔයාගෙත් මෙන්න මේ වගේ ඊගෝ එකක් නිසා කවුරු හරි අහිමි කරගෙන තියනවද? දෙවැනි එක තමයි සිග්මා පිරිමි වර්ගය. සරලවම සිග්මා කියන්නේ නිශ්ශබ්දව ඉන්න, තනියම ගමන් කරන, මට කවුරුත් ඕනේ නෑ කියන මතය දරන පුද්ගලයන් පිරිසක්. මොන්ගේ තියෙන අඳුරු පැත්ත තමයි හැම දෙයක්ම Tamanව විතරක් හිතාගෙන එක කිසිවෙකුටත් නොකියන එක. ඒ වගේම මොවුන්ට කිසිම අවස්ථාවකදී වෙනත් අයගේ උදව් ඉල්ලන්න බෑ. ඔවුන්ට ලැජ්ජයි. ඒකත් මොවුන්ගේ ජීවිතයට බලපාන හානිය. අනිත් කාරණාව තමයි තනිකම කියන එක. තනිකම කියන එක මෙයාලා සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්නවා. මට කවුරුත් ඕනේ නෑ කියන මතේ ඉන්න උත්සාහ කරන නිසාම මොවුන්ට තනිකමක් දැනුණත් එක කාටවත් නොපෙන්වන්න තමයි මොවුන් උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම සිග්මා කියන ගොඩක් අය සමාජය තුලදී හිත ඇතුලින් මේ දේවල් ගැන නිතරම සිතමින් තමයි ජීවත් වෙන්නේ. ඔයත් එහෙම හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සිග්මා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බෙටා පිරිමි වර්ගය. බෙටා කියලා කියන්නේ කරුණාවන්ත, අනිත් අය ගැන හිතන විශ්වාසවන්තදායී පුද්ගලයෙක්. නමුත් බෙටා වර්ගයේ අඳුරු පැත්ත තමයි මොවුන් හැමෝම සතුටු කරන්න උත්සාහ කරන එක. ඒ නිසා කිසිම අවස්ථාවකදී Tamanට කරන්න බැරි දෙයක් හෝ දෙන්න බැරි දෙයකට හරි කෙලින්ම නෑ කියන්න මොවුන්ට හිතෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසාම මෙයාලව අනිත් අය විසින් භාවිතා කරනවා. මේක තමයි බෙටා අයගේ ජීවිතයට කරන ලොකුම බලපෑම. ඔයත් මේ විදියට හැමෝටම හොඳ කෙනෙක් වෙලා Tamanටම අසාධාරණකම් කරගන්න කෙනෙක් නම් හිතලා බලන්න මෙන්න මේක. ඊළඟට ගැමා පිරිමි වර්ගය. ගැමා කියලා කියන්නේ බුද්ධිමත්, ඍජු තීරණ ගන්න බැරි, බොහෝ දේ ගැන සිතන පුද්ගලයන් පිරිසක්. මොවුන්ගේ තියෙන අඳුරු පැත්ත තමයි අධිකව සිතීම. එහෙමත් නැත්නම් ඕවර් තින්කින් කියන එක. මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් ඒක ගැන සියල්ලම හිතලා අවසානයේදී ඒ වැඩේ නොකිරී නවතින තැනක් මොවුන්ට හම්බ වෙනවා. මේ නිසාම මොවුන්ට අලුත් දෙයක් කරන්න පටන් ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් අය සමග Tamanව සංසන්දනය කිරීම, එහෙමත් නැත්නම් කම්පෙයාර් කරන එක. ගොඩක් අවස්ථාවලදී Taman ගෙන මොවුන් වැරදි රූපයක්, මතයක් ගොඩනගාගන්නේ මෙන්න මේ හේතුව නිසා. ගැමා අය ජීවිතයට කරගන්න ලොකුම බලපෑමක් තමයි Tamanට විශාල හැකියාවන් තිබුණත් Tamanගේම මනස විසින් ඒවා අවහිර කරන එක. ඔයත් ගැමා කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගැන ටිකක් හිතලා බලන්න. ඔමේගා පිරිමි වර්ගය. ඔමේගා කියලා කියන්නේ මට කවුරුත් අවශ්‍ය නෑ කියලා පෙන්වන, සමාජයෙන් ටිකක් වෙන් වෙලා ඉන්න පුද්ගලයන් පිරිසක්. මොවුන්ගේ තියෙන අඳුරු පැත්ත තමයි හැම දෙයකටම වාසනාව නැහැ, ජීවිතේ හරි නෑ කියන මතේ දරන එක. මෙන්න මේ නිසාම යම් දෙයකින් එක වතාවක් වැරදුනොත් ඒ දේ නැවත උත්සාහ කරන්න මොවුන්ට හිතෙන්නේ නැහැ. ටිකින් ටික ජීවිතේ වගකීම් අත්හැරනවා වගේම මොවුන් හරි ඉක්මනට තනිකමට ඇබ්බැහි වෙනවා ඔවුන්ගේ ජීවිතේ කඩා වැටීම් නිසා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලට වෙලා තියෙනවා නම් මතක තියාගන්න. ඔමේගා කියන ලේබල් එක ඔයාගේම වර්ධනය නවත්වන්න හේතුවක් වෙනවා කියන එක. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ ඔයා ඇල්ෆා, සිග්මා, බෙටා මේ කවුරුත් නෙවෙයි. ඔයා සම්පූර්ණ මිනිසෙක් කියන මතේ විතරක් දරන්න. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. මොකද ඔයාගේ සැබෑ ශක්තිය වෙන්නේ ඔයාගේ පෞරුෂ වර්ගයේ මත නෙවෙයි. ඔයාගේ අඳුරු පැත්ත හඳුනාගෙන ඒක පාලනය කරගන්න පුළුවන්ද කියන එක ගැන. දැන් වීඩියෝ එක අවසානයේදී ඔයාලට දැනගන්න පුළුවන් ඔයා ඉන්නේ මොන වගේ අඳුරු පැත්තකද කියලා. ඔයා ගැනත් ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට ෂෙයා කරන්න. එයාට Tamanගේ අඳුරු පැත්ත ගැන හරියටම දැනගන්න. ඉතින් මේ වගේ දේවල් ඔයාගේ දැනුමට නිතර එකතු කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මයින්ඩ් කෝඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බල හැමෝටම සුබම සුබ දවසක්.